හරි. තුන්වෙනි පාඩම විද්‍යුත් ක්‍රියාතාවයෙන් පස්සේ තියෙන කොටස ලෝහ, අලෝහ හා ලෝහ. එතකොට අපිට තියෙන ආවර්තිතාව ගත්තොත් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවයිඩ්, නියොන්. ඊට පස්සේ සෝඩියම්, මැග්නීසියම්, ඇල්මීනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම් ඔය විදියට තියෙනවා. එතකොට මේකේ මම මේ B බෝරෝන් ගාව ඉඳන් මේ විදියට පඩිපෙළක් නිර්මාණය කරලා ඒ වගේම තමයි පඩිපෙළක් නිර්මාණය කරනවා වගේම මං මේ පැත්තේ තියෙන මොනයම් හෝ මූලද්‍රව්‍යයක් අරගෙන හරි මේ ඉරට මේ පැත්තේ තියෙන මොකක් හරි මූලද්‍රව්‍යයක් ගන්න සෝඩියම් ගමු සෝඩියම්ගේ පරමාණු ක්‍රමාංකය 11යි මම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මට ලියුවොත් එන්නේ 2යි 8යි 1 කියලා. එතකොට අර සෝඩියම් ස්ථායී වෙන්න යනවා නම් සෝඩියම් වඩාත්ම කැමති එක ඉලෙක්ට්‍රෝනයක් තමන් ගාවෙන් අයින් කරන්න. සෝඩියම් කැමති එක ඉලෙක්ට්‍රෝනයක් තමන් ගාවෙන් අයින් කළා සෝඩියම් 1+ හදන්නනේ. එතකොට සෝඩියම් කියන කෙනා සෝඩියම් ප්ලස් ධන E කියලා හොම අපිට ලියන්න පුළුවන් කියලා දී නැත්තේ. එතකොට මේ ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. ලිව්වට පස්සේ යාට ධන එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාට පස්සේ මූලද්‍රව්‍යයකට ධන ආරෝපණයක් යනවා. රයිට්. එතකොට ධන ආරෝපණයක් ඇවිත් තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න කැමති කට්ටිය. ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ එයාට ධන ආරෝපණයක් ලැබෙනවා. එහෙම ලැබෙද්දි එයාලට අපි කියනවා කැට අයන කියලා. ඒ ධන අයන වලට කියන්නේ කැට අයනයක් කියලා. හරි. මෙහෙම ආරෝපණයක් තියෙන කෙනෙක්ට අයනයක් කියනවා. ඒ ආරෝපණය ධනයි නම් එයාට කැට අයනයක් කියනවා. එතකොට මෙන්න මේ පැත්තේ මේ මං ගහපු රේඛාවෙන් මේ පැත්තේ ඉන්න කවුරුත් වගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔන්න ඔහම ධන අයන ධන හරි ඒ වගේ අයන හදන අය. හරි. මැග්නීසියම් අරගෙන බලන්න. මෙතරම්ම ගමු මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා Mg2+ වෙන්න කැමති. හරි. මේ තියෙන්නේ මැග්නීසියම්ගේ සූත්‍රය. සමීකරණය. හරි. ඔන්න ඔහොම වෙන්න තමයි කැමති. එතකොට මේ වගේ මේ පැත්තේ කට්ටිය ගොඩක් වෙලාවට ස්ථායි වෙන්න අයන තමයි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. අයන තමයි හදන්නේ. එතකොට අයන හදන්නේ. ඒ නිසා මේ පැත්තේ කට්ටිය අයන හදන්නේ ප්‍රශ්නයක් නෑ. එතකොට මේ පැත්තේ කට්ටිය වෙන් කරලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අය ඇරුණම මෙයාලව අපි පොඩ්ඩක් මේ දෙන්නව පොඩ්ඩක් පැත්තකින් තියමු. ඔය දෙන්න ඇරුණට පස්සේ අනිත් හැම කෙනාම කැමති ඉලෙක්ට්‍රෝන අරගන්න. ඔක්සිජන් හැම කැමතිත් ඉලෙක්ට්‍රෝන අරගන්න. හරි. ඔක්සිජන් කැමතිත් ඉලෙක්ට්‍රෝන අරගන්න. අපි එතන ඔක්සිජන්ම ගමු උදාහරණෙට. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1 2 3 4 5 6 7 8. 8යි ඔක්සිජන්. එතකොට 2යි 6යි. මෙයාට ස්ථායි වෙන ලේසි දෙකක් කොහෙන් හරි ගත්තොත් එතකොට ඔක්සිජන් කියන කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන O2- විදියට තමයි හැදෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තමනේ හරි. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න O2- විදියට හැඩ ගැහෙනවා. හරි. එතකොට මේ ගැන තවදුරටත් වැඩියෙන් ඉස්සරහට කතා කරන්න පුළුවන්. අපි දැනට මෙහෙම සරලව බලමු. හරි. මෙයා කැමති ඉලෙක්ට්‍රෝන ගන්න. එතකොට මෙන්න මෙතනින් එහා පැත්තේ ඉන්න කට්ටිය කැමති ගොඩාක් දුරට ඉලෙක්ට්‍රෝන අරගන්න. එතකොට මේ පැත්තේ ඉන්න කට්ටිය අපි මේ තින්දනාවත් ටිකක් පැත්තකට තියමු. තියලා අපි කතා කරමු. මෙයාලා කැමති ඉලෙක්ට්‍රෝන ගන්න කැමති කට්ටිය ඇන අය. හරි. ඍණාරෝපණයක් තියනම් එයා ඇන අයනයක්. මෙතන කැමති ඉලෙක්ට්‍රෝන
පිට කරන්න. එතන කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එතකොට ඔන්නෝම ඉලෙක්ට්‍රෝන පිට කරලා ආරෝපණය ධන කරගන්න කැමති කට්ටියට අපි කියනවා ලෝහ කියලා. මෙයාලා මට නම් කරන්න පුළුවන්. එතකොට මේ පැත්තේ ඉන්න සිට් එක ලෝහ කියලා. මෙතනින් එහා පැත්තේ ඉන්න සෙට් එක මේ ඉලෙක්ට්‍රෝන ගන්න කැමති සෙට් එක අලෝහ කියලා කියන්න පුළුවන්. අලෝහ කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලෝහයි අලෝහයි අතරමැද ඉන්න මේ දෙන්නට ලෝහා ලෝහ කියන්න පුළුවන්. ඒකට ඕක තමයි අපි කතාව. ඉලෙක්ට්‍රෝන පිට කරන කට්ටියට අපිට අලෝහ කියලා, ඉලෙක්ට්‍රෝන පිට ගන්න කට්ටියට ලෝහ කියලා, ඉලෙක්ට්‍රෝන ගන්න කට්ටියට අපිට අලෝහ කියලා කියන්න පුළුවන්. ඒක තමයි කතාව. එතකොට අපි දැන් පාඩමේ ඉස්සරහට ලෝහ කියන්නේ මොන වගේ දේවල් වලටද ලෝහ වලට තියෙන විශේෂ ලක්ෂණ, අලෝහ වලට තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලාත් බලන්න. එතකොට තව දෙයක් කොහොම මතක තියාගන්න, ලෝහ කියන්නේ භස්ම. ලෝහ එක නිකන් සරල දෙයක්. ලෝහ කියන්නේ භස්ම. ඒකත් එහෙම මතක තියාගන්න. හරි. ලෝහ කියන්නේ භස්ම. හරි. අපි දැන් කතා කරන්න යමු ලෝහ කිහිපයක් ගැන. සහ ලෝහ වල ලක්ෂණ වගේ දේවල්. ලෝහ ගැන කතා කරමු. ලෝහ හරි. එතකොට ඔය ලෝහ කියන ඒවා ගත්තොත් මෙහිමයි. ඔය සමහර ලෝහ වර්ග තියෙන ඔය රත්තරන් රිදී වගේ දේවල් ඒව තියෙන්නේ ඒ කියන්නේ සුද්ධ විදියටම රත්තරන් කුට්ටි විදියට මෙහෙමම තියෙනවා. එතකොට සමහරලාට ඔය යකඩ වගේ යකඩ ඇලුමිනියම් වගේ දේවල් ගත්තොත් ඒවා තව සංයෝගات එක්ක මිශ්‍ර වෙලා පාෂාණීකృతව තියෙන්නේ. එතකොට ඒ වයින් ඒ දේවල් වෙන් කරලා ගන්න ඕන. හරි. ඔය යකඩ නිස්සාරණ එහෙම පස්සේ පාඩම් වල තියෙනවා. වෙන් කරලා ගන්න ඕන. එතකොට එහෙම තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට දැන් අපි බලමු සාමාන්‍යයෙන්. එතකොට ඒ කතාව එච්චර ලොකුට දෙයක් වෙන්නේ නැහැ. ලෝහවල ලක්ෂණ, බාහිර ලක්ෂණ නැත්නම් භෞතික ලක්ෂණ, බාහිර ලක්ෂණ ටිකක් බලමු. බාහිර ලක්ෂණ ටිකක් බලමු. එතකොට ලෝහයක් ගත්තම නිකන් යකඩ කෑල්ලක් හිතන්න. අලුත්ෙන්ම අපි කඩෙන් අරගත්ත යකඩ ඇණයක්. ඇණයක් හරි මොකක් යකඩ පටියක් වගේ එකක් ගැන හිතන්න. හොඳ දිස්නයක් තියෙනවා. නේ? අපි නිකන් දකින්න දේවල් ලියමු. හොඳ දිස්නයක් තියෙනවා. හොඳ දිස්නයක් තියෙනනේ. එතකොට තව මොනවද? ලෝහවල තියෙන ලක්ෂණ. ලෝහයක් ගත්තම ඕක තව ඇණයක් එක්ක ගැහුවොත් මේ විදියට ගැහුවොත් ටීන් ගාන හදක් කීන් ගාන හොඳ රැව් දෙන හඬක් ඒක අපි කියන්නේ. කීන් ගාන හඬක් කියන්නේ රැව් දෙන හඬ. රැව් දෙන හඬක් ඇහෙන. ඊට පස්සේ ඕක රත් කරොත් හොඳට තාපේ එහාට මෙහාට කියන්නේ එක කොනක් රත් කරලා ටික වෙලාවක් අනිත් පැත්තෙන් අල්ලන් ගියොත් ටික වෙලාවක් ගියාම එහා පැත්තේ කොනටත් රස්නේ දැනෙනවනේ. රයිට්? අනිත් පැත්තේ කොනටත් රස්නේ දැනෙනවා. එතකොට හොඳ තාප සන්නායක. හොඳ තාප සන්නායක. ඒ වගේම තමයි කරන්ට් එක ඇල්ලුවොත් එක පැත්ත ඕක වියලි කෝෂයකට වගේ සම්බන්ධ කරොත් විදුලිය ගමන් කරනවා. ඒ නිසා අපිට තාප හා විද්‍යුත් සන්නායකයක් කියලා කියන්න පුළුවන්. තාප හා විද්‍යුත් සන්නායක වෙනවා. හරි. එතකොට යකඩ කුට්ටියක් දැන් ලෝහයක් කියවම යකඩ කුට්ටියක් මතක් කරගන්න. යකඩ කුට්ටියක් හරි ඝනයි. නේ? තදයි. ඒ නිසා අපි කියන ඉහළ ඝනත්වයක් තියෙන. ඇත්තනේ යකඩ කුට්ටියක් හරි හයියයිනේ. හරි. ඉහළ ඝනත්වයක් තියෙන. ඉහළ ඝනත්වයක් තියෙනවා. යකඩ කුට්ටියක් හොඳට තලන්න පුළුවන්. නේ? මිටියකින් රත් කරලා තලන්න පුළුවන්. ඒකට කියනවා අපි ආහාන්‍ය බව කියලා. ආහාන්‍ය බව. ආහාන්‍ය බව. ඊට පස්සේ කම්බියක් වගේ අදින්න පුළුවන් නිසා අපි කියනවා තන්්‍යතාව. කම්බියක් වගේ අදින්න පුළුවන්. කම්බියක් වගේ අදින්න පුළුවන්. ආහාන්‍යතාව කියන්නේ හොඳින් තලන්න පුළුවන්.
ඔන්න ඔය දේවල් නිසා ඝනවල බාහිර ලක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. තව ඕනනම් බොහෝ ලෝහ. හරි. බොහෝ ලෝහ ඝන විදියට තියෙන්නේ. කාමර උෂ්ණත්වයේදී ඝන විදියට තියෙන්නේ. හරි. කාමර උෂ්ණත්වයේදී ඝන විදියට තියෙනවා. රසදිය ඇරෙන්න. හරි. රසදිය ඇරෙන්න. රසදිය තියෙන්නේ ද්‍රව විදියටනේ. රසදියත් ලෝහය. එතකොට ඔන්න ඒ වගේ ලක්ෂණ තමයි තියෙන්නේ. මොනවද? ආවේ හොඳ දිස්නයක් තියෙනවා, රැවුදෙන හඩක් තියෙනවා. හොඳ තාප විද්‍යුත් සන්නායක වෙනවා, ඉහළ ඝනත්වයක් තියෙනවා. ආහන්නේ බව හෙවත් හොඳින් තලන්න පුළුවන්. යකඩ කෑල්ලක් අරගෙන රත් කරලා එහෙම හොඳට තලන්න පුළුවන්. තන්්‍යතාව කම්බියක් වගේ අදින්න පුළුවන්. කාම්බර උෂ්ණත්වයේදී ඝන විදියට තියෙනවා රසදිය ඇරෙන්නේ. ඔන්න ඕවා තමයි ලෝහවල බාහිර ලක්ෂණ. හරි. මොකක් හරි එක උදාහරණයක් මතක තියාගන්න. ඔය ලෝහයක් වෙනකොට යකඩ කෑල්ලක් වගේ එක. ඒකත් එක්ක හිතන්න. යකඩයක් වගේ එක මතක තියාගෙන ඒක ලෝහයක් ඒසියා කියලා හිතන්න. හරි. ඔය තියෙන්නේ බාහිර නැත්තම් භෞතික ලක්ෂණ. භෞතික ලක්ෂණ. හරි. අපි යන් රසායනික ලක්ෂණ වලට ලෝහවල රසායනික ලක්ෂණ වලට හරි. මම අර ආවර්තිතා වගුවක් ඇඳලා කිව්වා අර ඒ ඉරෙන් එහා පැත්තේ තියෙන ඒවා වැඩිපුරම කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න කියලා. ඒ නිසා ඒ කට්ටියම ලෝහ කියලා කිව්වා. ඉතින් ඒක තමයි ලෝහවල ලොකුම රසායනික ලක්ෂණය. ලෝහ කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමති ඒ කට්ටිය ඉලෙක්ට්‍රෝන පිට කරලා හදනවා කැටායන. එහෙම නැත්නම් ධන ආයන. කැටායන එහෙම නැත්නම් ධන අයන හදනවා. ඒක තමයි මේ කට්ටියගේ ලොකුම රසායනික ලක්ෂණය. ඊළඟට මේවා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා නැත්තම් මේවයි තියෙන ඔක්සයිඩ් ඒ කියන්නේ දැන් අපි හිතමු ප්‍රබල ලෝහයක් තමයි සෝඩියම් කියන්නේ. සෝඩියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. එතකොට ඒක සෝඩියම්ගේ ඔක්සයිඩයක්. හරි? ඒ කියන්නේ මෙහෙමයි. ඔය සෝඩියම් කියන කෙනා සෝඩියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔන්න ඔය විදිහට සෝඩියම් ඔක්සයිඩ් හදනවා. මේක වතුරට දැම්මට පස්සේ ඒ කියන්නේ මේක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට හදන්න පුළුවන් බස්මයක් හැදෙනවා. හරි. එහෙනම් දැන් වැදගත් නෑ. නමුත් ඔන්නෝම බස්මයක් හැදෙනවා. මේ මම රසායනික ප්‍රතික්‍රියාවක් ලිය වෙන්නේ. මේ විදිහට මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්. ඔය විදිහට ලෝහයක රසායනික ලක්ෂණයක් තමයි යන්නේ ලෝහයේ අදාළ ඔක්සයිඩය වතුරට දැම්මට පස්සේ අදාළ අම්ලය හැදෙනවා. මම එකයි කිව්වේ ලෝහ නම් බස්මයක්. බස්ම කියන්නේ ලෝහ. නැත්නම් ලෝහ කියන්නේ බස්ම කියලා මම ඒකයි කිව්වේ. රයිට්. එතකොට ඕවා තමයි සාමාන්‍යයෙන් රසායනික ලක්ෂණ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරලා කැටායන එහෙම නැත්නම් ධන අයන හදනවා. ඒ වගේම තමයි මෙතන හරි ලියන්න. ඔක්සයිඩ් ජලයේ දියවී ඔක්සයිඩ් වතුරේ දිය වෙලා මොනවද හදන්නේ? බාස්මික ද්‍රාවණ සාදය. බාස්මික ද්‍රාවණ සාදය. right. ඔක තමයි එතකොට ලෝහවල තියෙන රසායනික ලක්ෂණ. හරි. අපි දැන් ලෝහ කීපයක් ගැන බලමු. මේව මම ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි අදාළ ගැලපෙන ක්‍රමයක් මේ විදිහට පාවිච්චි කරන්න. හොඳයි.
හරි. දැන් අපි ලෝහ කීපයක් අරගෙන බලමු අපේ අජිපති එහෙමත් තියෙන උදාහරණ විදියට ලෝහ කීපයක් අරගෙන බලමු. ඉස්සෙල්ලම අපිට තියෙන්නේ සෝඩියම් කියන ලෝහය ගැන. හරි. සෝඩියම් කියන ලෝහය ගැන රසායනික සංකේතය Na. සෝඩියම්. හරි. ළමයෙක්ට පුංචි කාලේදී මතක හිටින ප්‍රැක්ටිකල් වලින් හොඳම ප්‍රැක්ටිකල් එක තමයි මේක. ප්‍රැක්ටිකල් වලින් මතක තියෙන හොඳම මූලද්‍රව්‍ය තමයි සෝඩියම්. ඇයි? සෝඩියම් කැලලක් වතුරට දැම්මම අපිට හැට පේන්න දකින්න දේ තමයි ඕක අර ෂූ හඬ නගමින් එහෙම දුවමින් හරියට මෙහාට යන කතාව. හරි. ඔක පොඩි කාලෙත් කරලා ඇති. ආයිත් ඕනනම් ලැබ් එකට ගිහිල්ලා ඔයාලට අදාළ පාසල ගුරුතුන්ගෙන් අහලා මේ වැඩේ කරලා බලන්න පුළුවන් සෝඩියම් කැලලක් වතුරට දැම්මම මොකද්ද වෙන්නේ කියන එක. හරි. එතකොට සෝඩියම් කැලලක් වතුරට දැම්මම ඒ වතුරට දාන සැනින් එච්චර දෙයක් වෙනවා කියන්නේ ඒක ගොඩක් ප්‍රතික්‍රියාශීලී කියන එක. දැන් අපි ලුණු කැටයක් වතුරට දැම්ම කියන එක දිය වෙනවට වැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. හරි. ඒ වගේ නෙමෙයි එතකොට මේ සෝඩියම් කැලලක් වතුරට දැම්මට පස්සේ හරිම වෙනස් විදියකට මේක එහාට මෙහාට චලනය වෙමින් එක එක රටා පෙන්වනවා. එතකොට දැන් ඒක හරි වෙනස් දෙයක් නේ. ඒතර ඒක හරි වෙනස් දෙයක්. එතකොට සෝඩියම් කියන එක කියන කෙනා ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙයා හරියට අධික ප්‍රතික්‍රියාශීලී කෙනෙක්. හරි. එයා අධික ප්‍රතික්‍රියාශීලී. අධික ප්‍රතික්‍රියාශීලී ඒ කියන්නේ ඉක්මනට වතුරත් එක්කත් ඒ කියන්නේ ලොකුවටම ප්‍රතික්‍රියා කරන අපිට පේන්නේ. හරි. ඒ වගේම තමයි දැන් සෝඩියම් කියන එක අපිට අරගන්න ඕන කියලා හිතමු. කොහෙන් හරි හදලා ගන්න ඕන. ඒකට තියෙනවා අපේ විද්‍යුත් විච්ඡේදනය කියලා පාඩමක් තියෙනවා අගට. හරි. ඒකෙදි ඒක ගැන තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. කොහොම හරි සෝඩියම් කියන කෙනා අධික ප්‍රතික්‍රියාශීලී. එතකොට අපිට පුළුවන් සෝඩියම්ව හදාගන්න මුහුදු ජලය පාවිච්චි කරලා. සෝඩියම් හදාගන්න ඕන මුහුදු ජලය පාවිච්චි කරලා මුහුදු ජලයේ තියෙනවා මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ්. ලුණු. මුහුදු ජලයේ තියෙන ලුණු. ඕක පාවිච්චි කරලා තමයි සෝඩියම් හදන්න තියෙන්නේ. ඩවුන්ස් කෝෂය කියලා ක්‍රියාවලියක් තියෙන විද්‍යුත් විච්ඡේදනයට සම්බන්ධ. ඒකෙන් තමයි සෝඩියම් නිස්සාරණය කරන්නේ. එතකොට සෝඩියම් තියෙන්නේ මුහුදු ජලයේ. මුහුදු ජලයේ වැඩිපුරම තියෙන සංයෝගයක් තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ. මේකට කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. right. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. එතකොට ඕක තමයි. ඊට පස්සේ දැන් මේ සෝඩියම් කියන කෙනා නිකන් මේ පැත්තකින් කොහෙන් හරි තියලා තිබුණත් අර නිකන් ප්‍රතික්‍රියා කරන සීන් එකේ ඉන්නේ. හරි. ඒ නිසා සෝඩියම් කියන කෙනා කොයි වෙලාවෙත් ගබඩා කරලා තියෙනවා පැරෆීන් තෙල් හරි භූමි තෙල් හරි ඇතුළේ. හරි. පැරෆීන් තෙල් භූමි තෙල් ලාම්පු තෙල් කියලා එහෙමත් කියනවා. භූමි තෙල් තමයි ගබඩා කරලා තියෙන්නේ. ඕක තමයි නිකන් බාහිරට අපිට සෝඩියම් ගැන කියන්න තියෙන කතාව. රිදී පාට වගේ 아무තු දිස්නයක් තියෙනවා. මේක ලස්සනයි. ලස්සනයි සෝඩියම් කෑල්ල. අධික ප්‍රතික්‍රියාශීලී වතුරේ දැම්මත් එහාට මෙහාට දුර ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් අපිට හදා ගන්න ඕන නම් මුහුදු ජලයේ තමයි තියෙන්නේ. ඒකත් සෝඩියම් ක්ලෝරයිඩ් විදියට. මේක නිකන් වාතයේ තිබ්බත් ප්‍රතික්‍රියා කරනවා. බලා ගන්න පුළුවන් ඉස්කෝලේ එකේ පාඩියම වෙනස් වෙනවා ඉක්මනට එළිය තියලා තිබ්බකොට. ඒ නිසා පැරෆීන් හරි භූමි තෙල් හරි ගබඩා කරලා තියන්නේ. උඹලාට අදාළ චූටි කෑල්ලක් තමයි ගන්න අපේ වැඩවලට. හරි. ඔය තියෙන්නේ සෝඩියම්ගේ බාහිර අපි කතා කරන ලක්ෂණ ටිකක්. හරි. අපි දැන් සෝඩියම්ගේ භෞතික ගුණ ගැන කතා කරමු. සෝඩියම්ගේ භෞතික ගුණ. පිටට පේන ගුණ තමයි භෞතික ගුණ කියලා කියන්නේ. එතකොට මේක හොඳම භෞතික ගුණය තමයි මේක හරිම මෘදු ලෝහයක්. පිහියෙන් තමයි කපල මේකෙන් කැලි එළියට ගන්න පුළුවන්.
පිහෙන් තමයි කපලා ගන්න අපි. හරි. මෘදු ලෝහයක්. පිහෙන් කපන්නත් පුළුවන්. හරි. මට එච්චර ලියන්න බෝඩ් එකේ නෑ. ඒ නිසා මම ලියන මෘදු ලෝහය කියලා පිහෙන් කපන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට පේපර් වල එහෙමත් අහනවා. පිහකින් කැපිය හැකි තරම් මෘදු ලෝහය වන්නේ. කිසිම කතාවක් නෑ, සෝඩියම් තමයි උත්තරේ වෙන්න ඕන. එතකොට අපි ඕක මේ අර සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මට පස්සේ අපිට පේන්නේ අන්නේ සෝඩියම් කෑල්ල වතුර එහාට මෙහාට පාවෙමින් තමයි හරියට මෙහාට යන්නේ. කියන්නේ වතුරේ පාවෙනවා කියලා කියන්නේ සෝඩියම් වල ඝනත්වය වතුරේ ඝනත්වයට වඩා අඩුයි. ඒ කියන්නේ සෝඩියම් කියන්නේ ඝනත්වය ටිකක් අඩු කෙනෙක්. ඝනත්වය අඩුයි ජලයට වඩා. හරි. ජලයට වඩා ඝනත්වය අඩු දේවල් තමයි ජලය මත පාවෙන්නේ. ඔය නැවෙහිමත් පාවෙන්නේ ඒකයි. නැවේ තියෙන සපල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වීම නිසා තමයි නැව පාවෙන්නේ. එතකොට සෝඩියම් කියන්නේ ලෝහයක්නේ. දැන් අපි අර කලින් ලෝහවල නිකන් බාහිරට පේන ගති ගැන කතා කරා. හොඳ තාපහ විද්‍යුත් සන්නායක කියන ලක්ෂණේ ලෝහ වලට තියෙනවා. ඉතින් සෝඩියම්ත් ලෝහයක් නිසා හොඳ තාපහ විද්‍යුත් සන්නායකයක් වෙනවා. හොඳ තාප විද්‍යුත් සන්නායකයක් වෙනවා. ඔන්න ඔය ටික තමයි සෝඩියම්ගේ භෞතික ලක්ෂණ වෙන්නේ. හරි. ඔයත් එක්කම සෝඩියම්ගේ රසායනික ලක්ෂණත් කතා කරගෙන යන්න බලමු. හරි. සෝඩියම් කියන කෙනා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි. මේ හරි ලියන්න බලමු රසායනික ලක්ෂණ. සෝඩියම් කෙනා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. අන්න ඒ ඔක්සයිඩ් දැන් සෝඩියම් කියන්නේ ලෝහයක්. හරි. එතකොට ලෝහයක ඔක්සයිඩයක් අපි කලින් කතා කරා. ජලයට දැම්මම හැදෙන්නේ ලෝහ. අදාළ ලෝහයේ ඔක්සයිඩය හදනවා බස්මයක්. සෝඩියමුත් හදන බස්මයක්. ඒකට කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. හරි. එතකොට කතාව මෙහෙමයි. සෝඩියම් කියන කෙනා ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ රසායනික සූත්‍ර විදියට නම් දැනගන්න ඕනේ නෑ. මේ පාඩමේදී දැනට පස්සේ එහෙම දැනගන්නත් ඕන. මෙයා හදනවා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. සෝඩියම් බාහිර මේ වායුගෝලයේ තියෙන වාතයත් එක්ක කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. මේකට කියන්නේ මෙන්න මේකට තමයි සෝඩියම් ඔක්සයිඩ් කියන්නේ. සෝඩියම් ඔක්සයිඩ්. ඊට පස්සේ ඔන්න ඔය කියන සෝඩියම් ඔක්සයිඩ් කියන කෙනා වතුරට දැම්මට පස්සේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුයි පිට වෙනම වායුවක් හයිඩ්‍රජන් වායුව. H2 කියලා කියන්නේ ඒක. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට අර මේ ඉලක්කම් එහෙම දාන්නම් මේව දැනට නෑ. ඒ වුණාට නිකන් දැනගන්නත් එක්කම නිකන් එක දාන්න. හරි. දෙන්න තරයි දෙකයි. හරි. ඔය විදිහට තමයි ඉන්නේ. හරි. මොනවා ආකාරයකට එනවා. එතකොට හරි මේකේ කොහොම හරි දැනගන්න ඕන ඔන්නෝම ප්‍රතික්‍රියා කරාට පස්සේ මේ හැදෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අනිත් මෙතන හැදෙන්නේ හයිඩ්‍රජන් වායුව. මෙතන හැදෙන්නේ හයිඩ්‍රජන් වායුව. එතකොට මෙන්න මේක තමයි රසායනිකව මෙතන වෙන දේ. රසායනිකව සෝඩියම්ගේ තියෙන රසායනික ලක්ෂණයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. ඒක වතුරට දැම්මට පස්සේ අදාළගේ හයිඩ්‍රොක්සයිඩය හයිඩ්‍රජන් වායුව හදනවා. මේක ලෝහ වලටත් පොදු ලක්ෂණයක්. ලෝහ ඔක්සිජන් එකට ප්‍රතික්‍රියා කරලා අදාළ ලෝහයේ ඔක්සයිඩය හදනවා. සෝඩියම් ලෝහයක් නිසා සෝඩියම් ඔක්සිජන් එකට ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හැදුවා.
එතකොට ලෝහ හදන ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා අදාළ ඔක්සයිඩයේ හයිඩ්‍රොක්සයිඩය හදනවා. දැන් සෝඩියම් ලෝහයක් වෙච්ච නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවා හයිඩ්‍රජන් වායුව පිට කරන ගමන්. හරි. එතකොට ඔන්න මේ විදියට හදනවා. එතකොට තව ලක්ෂණයක් තියෙනවා. අපි හිතමු සෝඩියම් කියන්නේ දැන් ලෝහනේ. ලෝහ නම් භස්ම. ලෝහ හදන්නේ භස්ම. මේ තියෙන ප්‍රබල භස්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරේවෝ කියලා. ඒ කියන්නේ අපි කවුරුත් හොඳටම දන්න අම්ලයක් තමයි තනුක සල්ෆියුරික් අම්ලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක ඔය වගේ අපේ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ප්‍රබල විදියට ප්‍රතික්‍රියා කරලා අදාළ අම්ලයේ ලවණය හදනවා. අදාළ භස්මයේ ලවණය හදනවා. උදාහරණයක් විදියට මට ලියන්නත් පුළුවන්. මේක දැම්ම වැඩිය තේරෙන එකක් නෑ 10 වසරේ ළමයින්ට නම් මේ ප්‍රතික්‍රියා ගැන. උනාට මෙහෙම ආවි. දැන් මේ තියෙන්නේ භස්මයක් කියලා මං කිව්වනේ. right. හරි. එතකොට ඔන්නෝම හරි. ඔන්නෝම මේ වගේ භස්මයක් එක්ක අපි හිතමු ලවණයක් මොකක් හරි ලවණයක් නෙමෙයි අම්ලයක් H2SO4 වගේ තනුක සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරාම හම්බෙනවා මෙන්න මෙහෙම එකක් හරි NaSO4 එක්ක Na2SO4 මෙහෙම එන්නේ කොහොමද කියන එක මම ආයෙත් කියනවා ඉස්සරහට තමයි තියෙන්නේ හරි ඔන්න ඔහොම හම්බෙනවා ඔන්න ඔහොම දෙයක් ඔන්න ඔතන මෙන්න මේ හම්බෙන එකට අපි කියන්නේ ලවණයක් කියලා හරි මෙන්න මූට කියනවා ලවණයක් ඒ කියන්නේ මෙන්න මේ කියන භස්මෙන් කෑල්ලකුයි අම්ලෙන් කෑල්ලකුයි ඇවිල්ලා මේ අලුතෙන් හැදිච්ච කෙනාට අපි කියන ලවණයක් කියලා. පැත්තකින් H2O කියන්නේ අපි කවුරුත් දන්න ජලය. හරි. එතකොට මේ තියෙන්නේ අම්ලයක් නෙමෙයි. බය තියෙන්නේ භස්මයක්. මෙතන තියෙනවා අම්ලයක්. අම්ලයක් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණයක් එක්ක ජලය හදනවා. දැන් මෙතනත් සෝඩියම්ගේ භස්මයක් සෝඩියම් තියෙන භස්මයක් අදාළ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද්ද හදලා තියෙන්නේ? අදාළ සෝඩියම්ගේ ලවණයයි හයිඩ්‍රජන් වායුවයි හදලා තියෙන්නේ. හරි. එතකොට සෝඩියම්ගේ රසායනික ලක්ෂණ තුනම බෝඩ් එකේ තියෙනවා. අක් තමයි සෝඩියම්. ඒ කියන්නේ ඕනම ලෝහයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා අදාළ ලෝහයේ ඔක්සයිඩය හදනවා. ඒ වගේම තමයි ඒ අදාළ ඔක්සයිඩය වතුරට දැම්මට පස්සේ ඒ කට්ටිය ඒ තමන්ට අදාළ හයිඩ්‍රොක්සයිඩ් එකයි. ඒ කියන්නේ බාස්මික හයිඩ්‍රොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් වායුවයි පිට කරනවා. අදාළ හයිඩ්‍රොක්සයිඩ් එක ඒ කෙනාගේ එයා භස්මයක්නේ. ඒ භස්මය අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වම ලවණයකුයි ජලයකුයි හැදෙනවා. එතකොට ඔන්න ඔය කියන අම්ලය නැත්නම් ඔය කියන ලෝහයේ විදියට සෝඩියම් ගත්තොත් සෝඩියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ඔක්සයිඩ් හදලා අදාළ ඔක්සයිඩේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපිට හයිඩ්‍රජන් වායුව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය සල්ෆියුරික් වගේ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් සල්ෆයිඩ් කියන මේ ලවණය හැදෙනවා. ලවණය හැදෙනවා ඒකත් එක්ක ජලය හැදෙනවා. මේක තමයි සෝඩියම්ගේ රසායනික ලක්ෂණ ටික. හරි. ඊපස්සේ ඔය සෝඩියම් ලෝහයේ භාවිත ටිකක් තියෙනවා අච්චුපත බලාගත්තා නම් මේකත් එක්කම අච්චුපතට රෙෆර් කරන්න මොකද වෙන්නේ නෝට් එකක් වැඩිමම දෙන්න යන්නේ නැහැ වැඩක් නැති නිසා රන් රිදී නිස්සාරණයේදී සෝඩියම් සයනයිඩ් නිපදවන්න ගන්න සෝඩියම් තියෙන දෙයක් සයනයිඩ් වේ රන් තරම් රිදී නිෂ්පාදනයේදී මිශ්‍ර ලෝහ විදියට පාවිච්චි කරන ඒවා. හරි. එතකොට කාබනික රසායන විද්‍යාවේදී ඔක්සිහාරකයක් ලෙස ගන්නා සෝඩියම් සංරසය සෑදී. ඔක්සිහාරකයක් කියන්නේ ඔක්සිජන් අයින් කරන්න. එහෙම නැත්නම් හයිඩ්‍රජන් බඳව ගන්න.
ඕන කියන එක. එතකොට ඒකෙදි සෝඩියම් සංරසය පාවිච්චි කරනවලු. සෝඩියම් සංරසය කියන්නේ සෝඩියම් දාලා හදන ද්‍රාවණයක් මොකක්ද? ඒකට ටයිටේනියම්, සර්කෝනියම් වැනි ලෝහවල සංයෝග වලින් ලෝහය වෙන් කර ගැනීමට ඕන. මේ මිශ්‍ර ලෝහ කීපයක් තියෙන ටයිටේනියම්, සර්කෝනියම් වැනි ලෝහ වලින් ඕකෙන් අදාළ සංයෝගය වෙන් කරගන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ කලිසම් රෙදි වල ඩෙනිම් ඉන්ඩිගෝ වගේ පාටක් තියෙන අන්නේ පාට අරගන්න සායම් වර්ග හදන්න ගන්න. ඕක තමයි සෝඩියම්ගේ කතාව. සෝඩියම් ගැන ඒවා ඔයාලට අච්චුපත බලලා තා පොඩ්ඩක් ඔය අන්තිම ටික නම් දැනගන්න පුළුවන්. මතක් කරගන්න පුළුවන්. ඒ බෝඩ් එකේ ලියන තරම් දේවල් නොවන නිසා මම ඒක වැඩි යන්නේ නැහැ. හරි. අපි බලමු ඊළඟට මැග්නීසියම් ගැන. රයිට්. මැග්නීසියම් ගැන බලමු. මැග්නීසියම් ගැන බලමු. මැග්නීසියම් කියන එක අපි ඉංග්‍රීසි අකුරකින් ඉංග්‍රීසි අකුරෙන් ලියුවොත් Mg කියලා ලියන්නේ මැග්නීසියම්. එතකොට මැග්නීසියම් කියන්නේත් අර වගේම තමයි. හැබැයි මේක අර මේකෙත් අපි බලන්නේ භෞතික හා රසායනික ලක්ෂණ අය රාමතරව තව කොහාටද මේවා පාවිච්චි වෙන්නේ කියන එක තමයි. එතකොට මැග්නීසියම් කියන එක ගත්තම මැග්නීසියමුත් ලොකුවටම තියෙන්නේ මුහුදු ජලයේ. මේකත් තියෙනවා මුහුදු ජලයේ. හරි. මේකත් මුහුදු ජලයේ තියෙනවා MgCl2 විදියට. MgCl2 විදියට මුහුදු ජලයේ තියෙනවා. එතකොට මේකත් ප්‍රතික්‍රියාශීලී ලෝහයක්. අනිවාර්යෙන් මේක හොඳට ප්‍රතික්‍රියාශීලී. මේක කොච්චර ප්‍රතික්‍රියාශීලී කියනවද මේක ලැබ් එකේදී අපි හිතමු එළියක තියලා මේක අරගත්ත කියලා ප්‍රැක්ටිකල් එකට ගන්නකොට මේක හොඳට මැදලා ගන්න ඕන මේ බ්ලේඩ් තලයකින් හරි මොකෙන් හරි. මේක පටි වගේ තියෙන සෝඩියම් වගේ P එකකින් කපන්න බෑ. කියන්නේ මේක හොඳ ඝනත්වයක් තියෙනවා මේකට. හොඳ ඝනත්වයක් තියෙනවා. මේ P එකකින් අර පොඩක් සුද්ධ කරලා ගන්න ඕන. නැත්තම් ඉක්මනට වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේකේ පාට හිට වෙනස් වෙනවා. හරි. හරි. එතකොට හොඳ දිස්නයක් කියම මේකේ තියෙනවා. අපි යන් මේකේ මේකත් එක්ක දාගෙන හොඳ දිස්නයක් තියෙනවා. මේකටම ආවේනික හොඳ දිස්නයක්. හැබැයි ඒක පේන්නේ නැහැ ගත්ත ගමන්. මොකද ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මේක දුඹුරු පාට වගේ වෙලා තියෙන්නේ. ඔය දුඹුරු පාට පටල යවන්න පුළුවන් මේ බේතලයක් වගේ එකකින් මේක පොඩ්ඩක් හොඳට හීරුව. රයිට්. හරි. හොඳ දිස්නයක් තියෙන මූල ජලය තමයි තියෙන. අපි යන් මේකේ භෞතික ගුණවලට මේකේ භෞතික ගුණ. මේක ටිකක් හොඳට ඝනත්වය තියෙන ලෝහයක්. හරි. මේකේ වතුර ඇතුළට මේක අර පීයකින් වගේ එහෙම කපන්න බෑ මේක. මේක ඉහළ ඝනත්වයක් තියෙන එකක්. ජලයට වැඩිය ඝනත්වය වැඩි. ජලයේ ගිලෙනවා. ඝනත්වයක් තියෙන. හොඳ ඝනත්වයක් තියෙන සාමාන්‍ය. හොඳ ඝනත්වයක් තියෙන. හොඳ ඝනත්වයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මේකටත් අර ලෝහ වලට තියෙන හොඳ තාප හා විද්‍යුත් සන්නායක. මේකත් ඉතින් හොඳ තාප විද්‍යුත් සන්නායකයක්. මේකත් හොඳ තාප විද්‍යුත් සන්නායකයක් තමයි. හරි. ඊළඟට භෞතික ගුණ බැලුවා අපි ඉක්මනට යන් රසායනික ගුණ වලට. හරි. මොනවද බලමු රසායනික ගුණ. මැග්නීසියම් වල රසායනික ගුණ. මැග්නීසියම් වාතය දහනය කරාට පස්සේ මැග්නීසියම් වාතය දහනයකරණය කියන්නේ එක්ක මැග්නීසියම් ඔක්සිජන් එක්කයි මැග්නීසියම් ඔන්න ඔය කියන නයිට්‍රජන් එක්කයි කරන ප්‍රතික්‍රියාව. හරි. මේකෙන් පස්සේ හරි මෙච්චර එහාට ඕනේ නැහැ. කොහොම හරි මැග්නීසියම් පටියක් අපි හිතමු වාතය දහනය කර මැග්නීසියම් පටියට ගිනි පොරක් අල්ලන් ඉද මැග්නීසියම් පටිය ඕන දැන් පත්තු වෙනවා එක දිගට. ඕකේ ලස්සන දැල්ලක් එක්ක ඕක දැවෙනවා සුදු පාට දැල්ලක්. ලස්සන සුදු පාට දැල්ලක් එක්ක මේක දැවෙනවා. ඊට සුදු පාට කුඩක් ඉතුරු වෙනවා. සුදු පාට දැල්ලක් එක්ක දැවිලා සුදු පාට කුඩක් මේක ඉතුරු වෙනවා. එතකොට අන්නේ ඉතුරු වෙන සුදු පාට කුඩට අපි කියනවා මැග්නීසියම් ඔක්සයිඩ් කියලා. දැන් මම කලිනුත් කිව්වනේ මොකද්ද? ලෝහ වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හදන්නේ අදාළ ලෝහයේ ඔක්සයිඩ්. ඉතින් මැග්නීසියම් ලෝහයක්. මැග්නීසියම් කියන ඉතින් වෙනද කතාවක් නෑ. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරා නම් මැග්නීසියම් ඔක්සයිඩ් තමයි හදන්නේ.
අදාළ ලෝහයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරා නම් මැග්නීසියම් ඔක්සයිඩ් තමයි හදන්නේ. එතකොට මැග්නීසියම් උත් හදන්නේ මැග්නීසියම් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. ඒක තමයි මෙතන තියෙන කතාව. හරි. වාතය සමග මැග්නීසියම් ඔක්සයිඩ් ලියන්නේ මෙහෙම. මේක සුදු පාටයි. ඔච්චරයි උතනදී විශේෂත්වය. සුදු පාට දැල්ලක් එක්ක දාහණය වෙන්නේ මේකත් සුදු පාටයි. ඊළඟට මැග්නීසියම් සීතල ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මම දැන් කිව්වනේ අදාළ ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒකේ බාස්මික ද්‍රාවණය හයිඩ්‍රජන් වායුවයි පිට කරනවා. දැන් මේක ඇල් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි උණු වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මොකද්ද? MgOH2 කියන එක. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හයිඩ්‍රජන්. මේකට කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. හරි. උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කොහොම හදනවා. ඊට පස්සේ මැග්නීසියම් කියන කෙනා දැන් උණු ජලයට පස්සේ අපි තව පොඩ්ඩක් මේක පරීක්ෂා කරන්න ඕන නිසා හුමාලයටත් අල්ලලා බලන්න. හුමාලයත් එක්ක හදන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. හරි. හුමාලය කියලා එකක් තියෙනවානේ. හුමාලය කියන්නේ ඔය ගේතලෙන් එහෙම පිට වෙන්නේ. ඒත් හුමාලයත් එක්ක මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. හුමාලයත් එක්ක මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. ඒත් එක්කම හයිඩ්‍රජන් වායුවක් හදනවා. හරි. දැන් මේ තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. හරි. මම අයියයි කියනවා මැග්නීසියම් ඔක්සයිඩ්. ඊට පස්සේ අර කලින් වගේම තමයි මෙන්න මේ කියන බස්ම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ බස්ම හරි මැග්නීසියම් බස්ම අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා අදාළ බස්මේ ලවණයයි ජලය. මේ ලවණයයි ජලයයි හදනවා. හරි. ඕක තමයි මැග්නීසියම් එක්ක කතාව. වාතයත් එක්ක මැග්නීසියම් ඔක්සයිඩ්, උණු ජලයත් එක්ක මේ දෙක, හුමාලයත් එක්කත් මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් එකේ අදාළ බස්මේ ආම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරාම අදාළ බස්මේ ලවණයත් එක්ක ජලය ලබා දෙනවා. හරි. ඊළඟ මැග්නීසියම් ලෝහය පාවිච්චි කරන අවස්ථා. මැග්නීසියම් ගත්තොත් මේකේ තියෙනවා මැග්නීලියම් කියන මිශ්‍ර ලෝහය හදන්න ගන්නවලු. සැහැල්ලු විකාශනයට ඔරොත්තු දෙන ලෝහයක් ලෝහයක. ඇලුමිනියම් සමග මැග්නීසියම් මිශ්‍ර කරලා තමයි මැග්නීලියම් කියන ලෝහය හදන්නේ. ඔය මලකඩ ගන්න නැති දේවල් වලට ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඒකට තමයි ඉතින් ගොඩක් වෙලාවට ගන්න. එතකොට ඊළඟට ඖෂධ හදන්න ඕ. ඔය ගෑස්ට්‍රික් වලට ගන්න මිල්ක් ඔෆ් මැග්නීසියා වල තියෙනම මැග්නීසියම්. හරි ගෑස්ට්‍රික් කියන්නේ බඩේ HCl මට්ටම වැඩි වෙලා ඊට හැදෙන එකක්නේ. හරි. එතකොට ඒකට අම්ලයක් නැති කරන්න දාන්න ඕන බස්මය. පොඩි කාලේ ඉගෙනගෙන ඇති. ඒකට දාන බස්මය තමයි මැග්නීසියම්. මේකට අර මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා බෙහෙත් එකක් තියෙනවා. එතකොට විකාදනය වැළැක්වීමනේ කියන්නේ දැන් සමහර ලෝහ කාලයත් එක්ක දි รา පත් වෙනවා. ඊට පස්සේ බාහිරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එක්කම ප්‍රතික්‍රියා කරනවා. ඔය ඉතින් මිශ්‍ර ලෝහයක් විදියට මැග්නීසියම් දැම්මම අනිත් කාටත් කලින් මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන නිසා ඇතුලේ තියෙන ලෝහ ටික පරිස්සම් කරගන්න මැග්නීසියම් හොඳයි. දැන් මගේ ඇඟේ මේ ඇඟේ එක එක මාත්‍ර තට්ටුවක් තියකලා යුතු මිශ්‍ර ලෝහ වලින් තට්ටුවක් හදලා තියෙනවා. ඉතින් ඔතනින් වැඩි කරව ප්‍රතික්‍රියාශීලී කෙනා මැග්නීසියම් නම් එයා ඉක්මනට බාහිරත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇඟ ඇතුලේ තියෙන අනිත් යකඩ තට්ටු ටික ආරක්ෂා කරනවා. ඒක තමයි මැග්නීසියම් එකේ කතාව. ඒ විදිහට අපිට මේ සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන ප්‍රධානම ලෝහ දෙක ගැන කතා කරා. ඒකට ලෝහ ගැන කතා කරද්දී ලෝහ වල ගොඩාක් වෙලාවට මතක තියාගන්න අමාරු දේවල් නැහැ. හරි. ඔය ලෝහ දෙකේම තියෙන පොදු කාරණා ටික මතක තියාගත්තා නම් ඒ වයින් ඉතුරු ඒවා හදන්න පුළුවන්. හරි. ඔය ලෝහ දෙකටම තිබිච්ච භෞතික ලක්ෂණ වල පොදු දේවල් පොඩ්ඩක් බලමු. හරි. භෞතික ලක්ෂණ වල පොදු දේවල් ටික පොඩ්ඩක් බලමු. මේ දෙකේම තිබුණා මොකද්ද? හොඳ තාප විද්‍යුත් සන්නායක කියලා. හොඳ තාප විද්‍යුත් සන්නායක කියලා.
ඊට පස්සේ මැග්නීසියම්ට ඉහළ ඝනත්වයක් තියෙනවා. ඒක නිකන් බැලුවම තේරෙන එකක්. අර යයිට නෑ. අනිත් එකාට කවුද අපේ ඉන්දිය සෝඩියම්ට නෑ එහෙම එකක්. නේ? සෝඩියම් ජලය මත පාවෙන. හරි. එතකොට මෙතනින් වැඩිපුරම අමාරු කෙනෙක්ට භෞතික ලක්ෂණ ටික නෙමෙයි. රසායනික ලක්ෂණ ටික මතක තියාගන්න එක. හරි. රසායනික ලක්ෂණ ටික මතක තියාගන්න එක. ඒක පොඩ්ඩක් බලන්න. රසායනික ලක්ෂණ මතක තියාගන්න එක. එතකොට ඒ රසායනික ලක්ෂණ මෙහෙමයි. හරි. මෙහෙම මතක තියාගමු අපි විශේෂ පොයින්ට් වල. ඕනෑම ලෝහයක් හරි ඔක්සිජන් එක්ක ඔය වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන එක වගේ තමයි. දාලා අදාළ ලෝහ ඔක්සයිඩය හදන්න. හරි. ලෝහ ඔක්සයිඩය හදන්න. ලෝහ ඔක්සයිඩය හදනවා. ඊට පස්සේ ඒ ලෝහ ඔක්සයිඩ් එක ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා අදාළ ලෝහ භස්මය හදන්න පුළුවන්. භස්මයත් එක්ක අනිත් පැත්තෙන් හයිඩ්‍රජන් වායුව H2 පිට වෙනවා. ඕන මේක එහෙමයි. H2 කියන්නේ හයිඩ්‍රජන්. ඊට පස්සේ ඔන්න ඔය කියන ලෝහමය භස්මයත් එක්ක අම්ලයක් ප්‍රතික්‍රියා කරාම අදාළ ලෝහයේ ලවණයත් එක්ක ජලය ලබා ගන්න පුළුවන්. මෙන්න මේ තුන තමයි ඔය ලෝහවල රසායනික ලක්ෂණ වලට පොදු කාරණා තුන. හරි. එතකොට මහ ලොකුවට මේකේ දෙයක් නැහැ. ඕනම ලෝහයකට ওই ලක්ෂණ තුන තමයි තියෙන්නේ. සෝඩියම් වාතයත් එක්ක හිතලා බලන්න. සෝඩියම් ඔක්සයිඩ් තමයි හදන්නේ. මැග්නීසියම් වාතයත් එක්ක මැග්නීසියම් ඔක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ් ජලයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. භස්මයක් කියන්නේ භස්මයත් හයිඩ්‍රොක්සයිඩ් එක. හරි. හයිඩ්‍රොක්සයිඩ් OH කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක කියන එක. හයිඩ්‍රොක්සයිඩ් එක. ඕන්න ඒව දාගන්න. ඊට පස්සේ ඒ අදාළ භස්මය අරගෙන අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් තරග සල්ෆර් එක්ක ප්‍රතික්‍රියා කරා නම් සෝඩියම් සල්ෆයිඩ් වගේ දේවල් හදනවා. සල්ෆේට් වගේ දේවල් හදනවා. හරි. ඕක තමයි එතකොට ලෝහවල කතාව. ලෝහවල කතාව උතලින් අපි ඉවර කරමු. ඊළඟට අපි යන් අලෝහවල කතාවකට. අලෝහ ගැන කතා කරන්න යන්න. එතකොට අලෝහ කියන්නේ අච්චර තන්්‍යතාවක් එච්චර හවියක් ශක්තියක් තියෙන අය නෙමෙයි. මේව කුඩු වෙනවා. ඊට පස්සේ මේ අමාරු කුඩු කරන්නත් බෑ. මේව ගොඩක් වෙලාවට වායු විදියට තියෙන්නේ. අර ඒ වගේ දේවල් වැඩි ඝනත්වයක් නැහැ. ලෝහමය දිස්නයක් නැහැ. අරකේ තිබිච්ච දේවල් මේකේ නැහැ. හරි. සමහර ඒවා හොඳට තාපය විද්‍යුතය සන්නායනය කරද්දි සමහර ඒවා සන්නායනය කරන්නේ නැහැ. අර එහෙම ප්‍රශ්න මේකේ තියෙනවා. සමහරක් හොඳට මේ වැඩේ කරනවා. ඒ වර්ගෙම සමහර කට්ටියක් ඉන්නවා ඒක මුකුත්ම කරන්නේ නැහැ. හරි. අපි යමු අලෝහවල රසායනික ලක්ෂණ වලට. ලෝහවල රසායනික ලක්ෂණ වලට. අලෝහ කැමති ගොඩක් වෙලාවට මම කිව්වා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගනිද්දී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියන්නේ මෙයාලා ඇනායන තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියන්නේ ඇනායන තමයි හදන්නේ. ඍණායන. ඒකින්ද ඍණායන තමයි හදන්නේ. එතකොට මෙයාලා හදන ගොඩාක් ඔය ඔක්සයිඩ් හරි ඔක්සිජන් එක්කෙන් ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් ගොඩක් වෙලාවට ආම්ලික ඔක්සයිඩ් තමයි හදන්නේ. හරි. එතකොට මේකේ ගොඩක් වෙලාවට එතකොට මෙයාලා හදන්නේ ඇනායන ඒත් එක්කම ආම්ලික ඔක්සයිඩ් හදන. ආම්ලික ඔක්සයිඩ් හදන. රයිට්.
අපියන් දැන් කවුරු හරි අලෝහ මූලද්‍රව්‍යයක් ගැන බලන්න. ඉස්සෙල්ලම තියෙන අලෝහ මූලද්‍රව්‍යයක් තියෙනවා නයිට්‍රජන්. එන්න අකුරෙන් තමයි ඉදිරිපත් කරන්නේ නයිට්‍රජන්. හරි. මේක ගැන කතා කරාම මේක ගැන ගොඩාක්ම හින දෙයක් තියෙනවා. මේක ද්විපරමාණුක වායුවක්. ඒ කියන්නේ මේක මේ වායු ගෝලයේ තියෙද්දි තියෙන්නේ මෙන්න මෙහෙමයි. N2 විදියට. N විදියට නෙමෙයි ඉන්නේ. N2 විදියට තමයි ඉන්නේ. ඔන්න ඔහොම තමයි හැමතැනම බහුතරයක් තැන්වල උතන තනි නයිට්‍රජන් කෙනෙක් හොයා ගන්නව නැති තරම්. එතකොට වාතයේ පරිමාවෙන් බහුතරයක්ම තියෙන්නේ නයිට්‍රජන්. 78ක් විතර තියෙනවා එවනම් වැඩි කරුණු. ඔය ශාක හා ශක්ත සෛඩවල ප්‍රෝටීන් වල එහෙම ගොඩක් වෙලාවට නයිට්‍රජන් ප්‍රධාන සංඝටකයක් වෙනවා. ඊට පස්සේ ඔය නයිට්‍රේට නයිට්‍රයිට වගේ දේවල් වල ප්‍රධානම සංඝටකය වෙන්නේ නයිට්‍රජන්. හරි. නයිට්‍රජන් වල භෞතික ගුණ. හරි. අපි යන්නේ ඒක බලමු. නයිට්‍රජන් වල භෞතික ගුණ. මෙයාට නෑ ගාන් යන තමයි තියෙන්නේ. වර්ණයක් ගන්ධයක් නෑ. ඒ කියන්නේ පාටක් නෑ. සුවඳක් නෑ. වර්ණයක් ගන්ධයක් නෑ. ඊට පස්සේ මෙයාවගෙන් කියන්නේ දහන සමහර වායු තියෙනවා. ඒවට ගින්දර වලට දැම්මම තව හොඳට පත්තු වෙනවා. හැබැයි ගිනි මැලයකට නයිට්‍රජන් දැම්මොත් ගින්න නිවෙන්න තමයි බලන්නේ. ඒ නිසා අපි කියනවා දහන අපෝෂකයක් කියලා. දහන අපෝෂකයක් කියලා. right. ඊළඟට මේක ජලයේ හොඳට දිය වෙන්නේ. හැබැයි ටිකක් දිය වෙනවා. ජලයේ මද වශයෙන් දිය වෙනවා. ජලයේ මද වශයෙන් දිය වෙනවා. මොකක්ද ඒකට නයිට්‍රජන්ගේ භෞතික ගුණ? ද්විපරමාණුක වායුවක් මේක. වර්ණයක් නැහැ, ගන්ධයක් නැහැ. දාන අපෝෂකයක්. ඒ කියන්නේ ගින්දර වලට දැම්මම ගින්න නිවෙන්න පැත්තට තමයි බර. ජලයේ මද වශයෙන් දිය වෙනවා. පෙරෝ නයිට්‍රජන්ගේ රසායනික ලක්ෂණ වලට නයිට්‍රජන් කියන්නේ ටිකක් අමුතු වායුවක්. අච්චුවද බැලුවොත් බලා ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාව තාම ගොඩක් අඩුයි ඇත්තට නයිට්‍රජන් වගේ බාහිර ලෝකෙන් 78%ක්ම නයිට්‍රජන් තියෙන අපිට කරදරයක් වෙන්නේ නැහැ. එහෙම කරදරයක් වෙන්නේ නැත්තේ ඒකෙම තිබ්බට ප්‍රශ්නයක් නැති නිසා. රයිට්. හරි. ගොඩාක් කාබන් සිලිකන් ඔය හැම සංයෝගයකම මේක මිශ්‍ර සංයෝගات හදාගෙන ඉන්න. එහෙම කියලා අපිට ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට ප්‍රබල ස්ථිති විද්‍යුත් ඡාපයක් හමුවේ වාතයේ ඇති ඔක්සිජන් සමග නයිට්‍රජන් සංයෝජනය වී අස්ථායි නයිට්‍රික් ඔක්සයිඩ් වායුව සෑදේ. මෙම සෑදෙන නයිට්‍රික් ඔක්සයිඩ් වායුව වාතයේ ඇති ඔක්සිජන් සමග තවදුරටත් ප්‍රතික්‍රියා ආම්ලික වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාධක අකුණු ගැසීමේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් හතරවල අකුණු ගැසීමේදී ඇති වෙන්නේ එතකොට ගොඩක් වෙලාවට නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒක අහන්න පුළුවන් අකුණු ගැසීමේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඇති වෙනවා කියලා. හරි. ඒක තමයි රසායනික ලක්ෂණ. එතකොට තව තියෙනවා ඔය පෝර නිපදවන ඒවා. ඇමෝනියා නයිට්‍රජන්ගෙන් හදන විශේෂම දෙයක් තමයි ගොඩාක් වෙලාවට NH3. මේ ඇමෝනියා මේක නම් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. මේකට කියන්නේ ඇමෝනියා කියලා. මේක ඇමෝනියා මතක තියාගන්න තරමට හොඳයි. වටිනවා. right. ඔච්චර තමයි එතකොට තියෙන්නේ. එතකොට ඇමෝනියා වල නෙමෙයි නයිට්‍රජන් වල තියෙනවා භාවිත ටිකක්. ඉතින් ඇමෝනියා කියන්නේ හොඳ පෝරක්. ඒ නිසා මෙයාගේ භාවිතයක් තමයි මේ පෝර හදන්න ගන්නවා. ඇමෝනියා කියන පෝර හදන්න ගන්නවා. ඊට පස්සේ නයිට්‍රජන් ලාම්පු තියෙනවා. ඔය උෂ්ණත්ව මානවල එහෙම තියෙනවා. ඊට පස්සේ මේක ප්‍රතික්‍රියාශීලී නොවන නිසා ඔය එක ඔය සර්කිට් වල එහෙම පුරවල තියෙන්නේ නයිට්‍රජන්. ඔය සර්කිට් හදන තැන් වල එහෙම නයිට්‍රජන් වායුව පාවිච්චි කරනවා. කියන ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. ඊට පස්සේ ඔය ප්‍රතික්‍රියාශීලී ද්‍රව්‍ය ගබඩා කරන්නත් මෙයා පාවිච්චි කරනවා. ඉතින් අවුලක් නැහැ නැති නිසා. මේ ටයර් පුරවන නයිට්‍රජන් දැන් පුරවන ටයර් තියෙනවා. අදිරිසින හොඳට සීතල කරන්න පුළුවන් දෙයක් විදියට පාවිච්චි කරනවා.
මයි නයිට්‍රජන්ගේ කාර්යය ඒක නම් ඉතර ලොකු දේවල් නැහැ. ඊළඟට අපි යමු සල්ෆර්ගේ පැත්තට. සල්ෆර්ගේ පැත්තට යමු. සල්ෆර්ගේ පැත්තට සල්ෆර් ගැන බලමු. සල්ෆර්ගේ අකුර S අකුර සල්ෆර්ගේ අකුර S අකුර. එතකොට සල්ෆර් කියන කෙනාට අපි සාමාන්‍ය විහාරයේදී ඔය ආශ්චර්ය 100කින් එහෙම අහන්න සල්ෆර් කිව්වට දන්නේ නැහැ. හැබැයි ගෙන්දගම් කිව්වොත් දන්න. ගෙන්දගම් කියලා අහලා බලන්න අනිවාර්යෙන් දන්නවා. ඒ කියන්නේ සල්ෆර් වලට කියලා. නෙමෙයි දන්නේ යාලා ගෙන්දගම් කියලා જાතියක් එයාලා අහලා ඇති. ගෙන්දගම් කියලා જાතියක් අහලා ඇති. එතකොට ගෙන්දගම් කියන්නේ සල්ෆර් වල. මේකට පාවිච්චි කරන ආමතර නමක් තමයි ගෙන්දගම් කියලා කියන්නේ. ඊළඟට ගෙන්දගම් ඊට පස්සේ සල්ෆර් වලටම එතකොට කියන තව නමක් තමයි ගෙන්දගම් කියලා කියන්නේ. එතකොට මේක ගැන නම් ටිකක් ලොකු විස්තර කිරීමක් තියෙනවා. මේක ස්පටික රූපීලු ස්පටික රූපී සහ අස්පටික රූපී කියන දෙආකාරයෙන්ම තියෙනවා. එතකොට මේක ස්පටික අස්පටික කියලා ආකාර දෙකෙන්ම තියෙනවා. එතකොට මේකේ ස්පටික කියන ආකාරය කහ පාටයි අස්පටික එහෙම අස්පටික ආකාරය සුදු පාටයි. ඒ විදිහට තමයි තියෙන්නේ. ස්පටික ආකාරයේ සුදු පාටට රයිට් ඒව තමයි මේකේ තියෙන සාමාන්‍යයෙන් බැලූ බැලමට සල්ෆර් ගැන කියන්න තියෙන දේවල්. ඊළඟට අපි බලමු සල්ෆර්ගේ භෞතික ගුණ කියන එක. භෞතික ගුණ කියන එක කියන්නේ ඝනත්වය වගේ දේවල් ගැන. හරි. එතකොට මේකෙත් ආයි අපිට හම්බෙන්නේ ස්පටික රූපී ආකාරයේ කහ පාටයි අස්පටික රූපී ආකාරයේ සුදු පාටයි කියන කතාව තමයි. ඊපස්සේ ඊට අමතරව අපිට හම්බෙනවා මේක ජලයේ අද්‍රාව්‍යයි කියලා. ජලයේ අද්‍රාව්‍ය වේ කියලා පොයින්ට් එකක් අපිට හම්බෙනවා. ඒ කියන්නේ වතුරේ දිය වෙන්නේ නැතිලු මේක. පොත් පොයින්ට් එකක් හම්බෙනවා වතුරේ දිය වෙන්නේ නැහැ කියලා. ඒ වතුර දිය වෙන්නේ නැහැ. කාබනික ද්‍රාව්‍ය වල සුළු වශයෙන් දිය වෙනවා. කාබනික ද්‍රාවක වල සුළු වශයෙන් දිය වෙනවා. කාබනික ද්‍රාවක වල සුළු වශයෙන් දිය වෙනවා. එතකොට සල්ෆර් වල භෞතික ලක්ෂණ විදිහට ජලයේ අද්‍රාව්‍යයි ස්පටික රූපී ආකාරයේ කහ පාටයි අස්පටික රූපී ආකාරයේ සුදු පාටයි කාබනික ද්‍රාව්‍ය වල සුදු වශයෙන් දිය වෙන එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන රසායනික ගුණ පැත්තට අපි යමු. එහෙම ලොකුවට නෑ මේවයි නා. හරි. ලෝහ වල වගේ. රසායනික ගුණ පැත්තට ගියොත් රසායනික ගුණ පැත්තට ගත්තොත් මේක ගිනි තිබ්බොත් මේකට තියෙන්නේ නිල් පාට දැල්ලක්. ඒක තමයි මේක දැවිලා යන්නේ.
නිල් පාට දැල්ලක් තියෙන්නේ මේකට. නිල් පාට දැල්ලක් තියෙන්නේ හැදෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන එක. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන එක තමයි හැදෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන එක හැදෙනවා. ඊට පස්සේ ලෝහ ගොඩක්ම ලෝහ මේ සල්ෆත් එක්ක රත් කරාට පස්සේ ප්‍රතික්‍රියා කරාට පස්සේ නැත්නම් බොහෝමයක් ලෝහ සල්ෆත් එක්ක රත් කරාට පස්සේ අදාළ ලෝහයේ සල්ෆයිඩය හදනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න මොකක් හරි ලෝහයක් කරගමු. මේව සූත්‍රයක් එකකින් මතක තියාගන්න. ලෝහයක් සල්ෆර් එක්ක රත් කරනවා. ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ රත් කරලා ප්‍රතික්‍රියා කරනවා. හැදෙන්නේ ලෝහයේ සල්ෆයිඩය. නෝම දාගන්නකොට ඔය වගේ දාගන්න. ලෝහයක් සල්ෆර්ත් එක්ක ප්‍රතික්‍රියා කරලා අදාළ ලෝහයේ සල්ෆයිඩය තමයි හදන්නේ. ලෝහයේ සල්ෆයිඩය හදන්න. පල්ප විරංජනයක් කියලා හඳුන්වනවා මේ වගේ දේවල්ට. පල්ප විරංජන කාරකයක් කියලා හඳුන්වනවා. හරි. සල්ෆර් වල අවස්ථා තියෙන මොනවද අපිට ඉස්සෙල්ලා මතක් වෙයි සල්ෆියුරික් අම්ලය හදන්න. තියෙන රබර් වර්කනයිස් කරන්න ඕන වෙනවා. රබර් වර්කනයිස් කරන්න ඕන වෙනවා. ඒක ලී පල්ප විරංජනය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ වෙඩි බෙහෙත් ආශිත නිෂ්පාදන ඔක්කොම ඕන වෙනවා. ගිනි කෝරුද රතිඤ්ඤද වගේ දේවල් හදන්න. දිලීර නාශකයක් ලෙස ඊට පස්සේ වයින් එහෙම හදන්නත් සල්ෆර් පාවිච්චි කරනවා. වයින් එහෙම හදන්න පාවිච්චි කරන දිලීර නාශකයක් ලෙස ගන්නවා. රබර් වර්කනයිස් කරන්න සල්ෆර් තනක සල්ෆියුරික් හදන්න වෙඩි බෙහෙත් ආශ්‍රිත නිෂ්පාදන ඔය දේවල් වලට සල්ෆර් පාවිච්චි කරනවා. හරි. සල්ෆර්ගේ කතාවත් එහෙම අපි කෙටියෙන් ඉවර කරලා අපි යමු මේ වේකට ඊළඟ එකට කාබන් ගැන කතා කරන්න. කාබන් ගැන කාබන් ටිකක් කතා කළ යුතු කෙනෙක් අකුර C. කාබන් ගැන කතා කරමු. මේක ගැන ඉතින් කතා කරද්දී මේක සාමාන්‍ය වායු ගෝලයේ CO2 විදියට තියෙනවානේ. කාබන් ඩයොක්සයිඩ් වායුවේ කාබන් තියෙනවා. හරි. ඊට පස්සේ මේක ඉතින් ඔය ගල් අඟුරු වල ඔය කාබනික සංයෝග වල ඉතින් බහුතරයක්ම ප්‍රධාන සාධකයේ කාබන් නිසා කාබන් ගොඩාක් තැන්වල කියනවා. හරි. කාබනික සාධකවල තියෙනවා. එහෙම නැති සාධකයක් තියෙනවා. ස්පටික රූපී ආකාර, අස්පටික රූපී ආකාර ඊළඟට මේකට තියෙන විශේෂම බහුරූපී ආකාර කියන එක. කියන්නේ ස්පටික රූපී ආකාර වල තියෙන ඔය දියමන්ති, මිනිරන් වගේ දේවල්. ඒවා ස්පටික කැට වගේ තියෙන දේවල්. ඊට පස්සේ අස්පටික රූපී විදියට කුඩු වගේ අමුතු විදියට තියෙන අඟුරු කියන්නේ කාබන්මනේ නේ. අඟුරු වගේ දේවල්. ඊට පස්සේ ඔය දැලි ගල් අඟුරු වගේ දේවල් ඒවා අස්පටික රූපී විදියට තියෙනවා. ස්පටික රූපී විදියට දියමන්ති, ඊපස්සේ මිනිරන් වගේ දේවල් තියෙනවා. හරි. එතකොට ඔය බහුරූපී ආකාර දරනවා මේක ඉතින් කාබන්ම කියලා තියෙනවා. මිනිරන් තියෙනවා, දියමන්ති තියෙනවා. වර්ග ಜಾති ගොඩක් තියෙනවා කාබන්ගේ. මිනිරන් ගත්තොත් එකම එක ලිස්සා යන අර අමුතු ගති ලක්ෂණ මිනිරන්ට තියෙන. හැබැයි දියමන්ති තමයි ලෝකේ දෘಢතාව වැඩිම ලෝකෙත් ඝන ගතිය දෘಢතාව වැඩිම දේ දියමන්ති. හරි. එතකොට ඔය කාබන් වල ලක්ෂණයක් අර කාබන් කියන්නේ මේ වගේ දෙයක්. දැන් අපි කිව්වා ලෝහ හොඳ විද්‍යුත් හා තාප සන්නායක නෙමෙයි කියලා. හැබැයි මිනරන් කියන්නේ හොඳ විද්‍යුත් සන්නායක. ලෝහ වලට වැඩි ඝන ගතියක් නැහැ කියලා අපි කිව්වා. අලෝහ වලට වැඩි ඝන ගතියක් නැහැ කියලා කිව්වා. හැබැයි දියමන්ති තමයි ලෝකේ තියෙන දෘಢතාවයෙන් වැඩිම දේ. හරි. අර එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා මේ අලෝහ පැත්තේ. හරි. ඒවා ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ. ඒවා කාබන් වලට තමයි එහෙම තීර වෙනස්කම් පොඩ්ඩක් තියෙන්නේ. එතකොට කාබන් වල භෞතික ගුණ විදියටත් අපි කතා කරන්න තියෙන ඔයව ගැන තමයි. හරි. කාබන් වල අපි ගමු භෞතික ගුණ කියලා. කාබන් වල භෞතික ගුණ.
කාබන් වල භෞතික ගුණ කියලා අපි ගත්තත් අපිට කතා කරන්න වෙන්නේ මොකද්ද? දියමන්ති ගැන. දියමන්ති කියන්නේ දෘಢතාව වැඩිම දේ. ඊළඟට මිනිරන් ගැන කතා කරොත් දෘಢතාව නම් ටිකක් අඩුයි, ලිස්සල යන සුළුයි. හොඳ විද්‍යුත් හා තාප සන්නායකය. හොඳ විද්‍යුත් සන්නායකය කොහොමද? හොඳ විද්‍යුත් සන්නායකය. හැබැයි දියමන්ති විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. ඒක තව හොඳ අවස්ථාවක්. දියමන්ති විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. මිනිරන් විද්‍යුතය සන්නායනය කරනවා. මොනක තමයි භෞතික අවස්ථාවට තියෙන ඔගේ රසායනික අවස්ථාවකව මේකේ ලොකුවට ප්‍රතික්‍රියා නැහැ. මේක වැඩි ප්‍රතික්‍රියාශීලී දෙයක් නෙමෙයි. ඒකයි ප්‍රතික්‍රියා වෙන්නේ නැති හේතුව වැඩි ප්‍රතික්‍රියාශීලී නෑ. ඔය කාබන් ඔක්සිජන් එක්ක ඕනනම් ටිකක් හොඳට ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. හරි. ඔන්න ඒ වගේ ප්‍රතික්‍රියා කරන. ඕකත් ඒකයි ජලයට දැම්මට පස්සේ කාබොනික් අම්ලය කියලා එකක් හදන H2CO3 කියලා. හරි. පස්සේ අඟුරු තදින් රත් කර ජලණය කර විට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවී කාබන් ඩයොක්සයිඩ්. ඕ රයිට් ඒක හරි. අඟුරු හොඳට රත් කරාට පස්සේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඉහළ උෂ්ණත්වයේදී කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබයිඩ් හදනවා. කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කැල්සියම් CaOත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් CaCO3 වගේ සංයෝග හදන්න පුළුවන්. අර එහෙම දේවල් ටිකක් තියෙනවා. මේ ඒ සම්බන්ධව නම් මීට ඉස්සරහදී හොඳට ඔය රසායනික සංයෝග ටිකත් එක්ක හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉස්සරහට කාබන් ඉතින් කාබන් වල භාවිත ගැන ඉතින් අහනවා වෙන ඒක නම් තියෙනවා. අස්පටික රෝගන කුඩු වර්ගයේ කාබන් ඔය කළු පාට තීන්ත හදන්න රබර් පිරවුම් කාරක විදියට රබර් පුරවන්න. ගල් අඟුරුදී ඉන්ධනයක් ලෙස ගන්නවා අපි කවුරුත් දන්න එකක්. ඊට පස්සේ මිනිරන් තියෙනවා. මිනිරන් කියන්නේ මිනිරන් ඔය පැන්සල් නිෂ්පාදනයේදී ගන්න මිනිරන්. ඊට පස්සේ බැටරි වල ඇතුලේ තියෙන මිනිරන් කූරක් ඒවට ගන්නවා. ඊට පස්සේ දියමන්ති ඔය රත්තරන් භාණ්ඩ වීදුරු කපන්න ඒවට ගන්නවා. අඟුරු ඉතින් අඟුරු වතුර පිරිසිදු කරන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔය CO2 වගේ දේවල් හදන්න වායුව අවශෝෂණය කරගන්න. ඔය ෆුලරින්ද මොකද? නැනෝ උපකරණ හදන්න ගන්න ඔය නැනෝ බට වගේ දේවල් හදන්නත් පාවිච්චි කරනවා මේ දේවල්. හරි. එතකොට අපි මේ විදියට අලෝහ සම්බන්ධ පාර්ට් ටික ඉවර කරලා අපි යනවා ඒක අන්තිම හරියකට එන්න හදන්නේ ලෝහා ලෝහ කියන පාර්ට් එකට. දැන් අර සමීකරණ වගේ දේවල් අකුණු වචන ඒ වගේ දේවල් ගොඩාක් පැත්තකට ගිහින් තියෙන්නේ. අන්තිමට හමු වෙලා ඉන්නේ ඔහොම බලලා මේ වැඩේ ඉවර කරගන්න. ලෝහා ලෝහ. ලෝහා ලෝහ. හරි අපි බලමු. ලෝහා ලෝහ කියන්නේ ලෝහ ගතිය අලෝහ ගතිය දෙකම තියෙන කට්ටියනේ. එතකොට ලෝහා ලෝහ ගැන කතා කරද්දී අපි මේ පාඩමේදී ලොකුවටම ඉගෙන ගන්න මෙන්න මෙයා ගැන ටිකක් ඉගෙන ගන්න. සිලිකන් ගැන. හරි. සිලිකන් ගැන අපි ටිකක් ඉගෙන ගන්නවා. පෘථිවි කබලේ ඔක්සිජන්ට පස්සේ වැඩිපුරම ඉන්න කෙනා. ඔක්සිජන්ට පස්සේ වැඩිපුරම තියෙන්නේ සිලිකන්. කබලේ හරි පෘථිවි කබලේ. පෘථිවි කබලේ ඔක්සිජන්ට පස්සේ වැඩිපුරම ඉන්න කෙනා. ඊට පස්සේ තිරුවාන වැලි එමරයිට් මැණික් වගේ සංයෝග හදන්න ගන්න ඕවා. ඉහළ ද්‍රවාංකයක් තියෙනවා 1440ක. මේව තමයි මේ භෞතික ගුණ තමයි ඉහළ ද්‍රවාංකයක් තියෙනවා 1410ක්ද කොහෙද. ඔය වගේ ගාණක් තියෙන්නේ. ඊට පස්සේ මේකේ ගොඩක් වෙලාවට සිලිකන් වල නම් භාවිත තමයි බලාගෙන යන්න ඕන. සිලිකන් වල භාවිත ඉල්ලා සිලිකන් වල භාවිත සිලිකන් වල භාවිත ඇවිල්ලා මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඔය ට්‍රාන්සිස්ටර් වගේ දේවල් හදන්න. ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ඔයාලා තියෙනද? පහුගිය කාලේ භාවිත ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් හදන්න ගන්නවා. ඊළඟට සූර්ය කෝෂ හදන්න ගන්නවා. සිලිකන් සහ ජර්මේනියම් තමයි ගන්න. සූර්ය කෝෂ හදන්න. සූර්ය කෝෂ හදන්න ගන්නවා. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් වගේ තව එක එක ඔය ඉතින් පරිගණක උපාංග හදන්නත් මේක පාවිච්චි කරනවා.
පරිගණක උපාංග හදන්නත් මේවා පාවිච්චි කරනවා. right. මේවා පාවිච්චි කරනවා. ඔන්න ඔහොම තමයි සිලිකන් වල කතාව. මොනවද ඒකේ ඔක්සිජන්ට පස්සේ වැඩිපුරම පෘථිවි කබලේ තියෙන සිලිකන් ඉහළ ද්‍රවාංකයක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් හදන්න, සූර්ය කෝෂ හදන්න, පරිගණක උපාංග හදන්න පාවිච්චි කරනවා. අපි උඩට ඉගෙන ගන්න අන්තිම විශේෂයෙන් ඉගෙන ගන්න කෙනා ඒ තමයි සිලිකන් ඊළඟට බෝරෝන්. බෝරෝන් ගැන ටිකක් කතා කරන්න. ඒත් අර කලින් තරම් දේවල් වගේ මුකුත්ම නැහැ මේවයි. කිසි දෙයක් නැහැ. නිකන් අහන් ඉන විතරයිදී. හරි. බෝරෝන් වල තියෙන ඉහළ ඝනත්වයක්. හරි. භෞතික ලක්ෂණ විදියට ලියන්න පුළුවන්. ඉහළ ඝනත්වයක් තියෙනවා. එන මේ වගේ ඝනත්වයක් තියෙනවා. 3300ක වගේ ඝනත්වයක් තියෙනවා. එතකොට ඉහළ ඝනත්වයක් වගේම තව තියෙන දෙයක් තමයි ඉහළ ද්‍රවාංකයක්. ඉහළ ද්‍රවාංකයක් තියෙනවා. ඉහළ ද්‍රවාංකය 2200ක වගේ ද්‍රවාංකයක් තියෙනවා. හොඳ ද්‍රවාංකයක්. ඉහළ ද්‍රවාංකයක් තියෙනවා. ඒ නිසා මේක හොඳ උෂ්ණත්වයට රත් කරන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂා නලවගේ කැකෑරුම් නලවලට එහෙම බෝරෝන් අඩංගු ඒවා ගන්නෙ මොකද හොඳට රත් කරන්න පුළුවන් නිසා. හොඳට රත් කරන්න පුළුවන් නිසා බෝරෝන් වගේ ඒවා තමයි කැකෑරුම් නල ඔය පරීක්ෂණ නල වලට එහෙම අරගන්නේ. ඔය සල්ෆියුරික් වැනි සල්ෆර් එක්ක එක සංයෝග එහෙම ඉතින් මුත් හදනවා. ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඔය හැම කෙනාත් එක්කම වගේ. ඉතින් මේකේ භාවිත තමයි වැදගත්ම වෙන්නේ. භාවිත වෙන දේවල් නෙමෙයි. භාවිත ටික තමයි මේකේ වැදගත්ම වෙන්නේ. මේක ගන්න ලෝහ පාස්සන්න. ඒ ඉහළ ඝනත්වයක් තියෙන කෙනෙක් හොඳට හයියට තියෙන දෙයක් පෑසුවොත් ලෝහ පාස්සන්න ගන්න. ලෝහ පෑසීමට ගන්නවා. චර්මාලේපන කියන්නේ ඉරේලියෙන් අර පිච්චෙන්න නැති වෙන්න වගේ හදන්න. අපේ ඇඟවල් වල එහෙම ගන්න. චර්මාලේපන හදන්න පාවිච්චි කරනවා. ඔය වීදුරු වලට මං කිව්වේ අර කැකෑරුම් නල වලට එහෙම දානවා කියලා. දාලා පාවිච්චි කරනවා ඉහළ උෂ්ණත්වයට රත් කරන්න පුළුවන් නිසා. ඒ වගේ අර වීදුරු උපකරණ වලට මිශ්‍ර ලෝහයක් විදිහට පාවිච්චි කරනවා. වීදුරු උපකරණ වලට දාන. හරි. ඔය බෝරෝන්ගේ කතාව. එතකොට මෙහෙමයි බෝරෝන් භාවිත කරන්නේ ලෝහ පාස්සන්න, චර්මාලේපන වලට, වීදුරු උපාංග වල ඒ දේවල් වලට. හරි. හරි. ඒ විදිහට අපිට ඉගෙන ගන්න තියෙන ලෝහ පිළිබඳ කතාව අවසන් කරනවා. ඊළඟට මම පොඩ්ඩක් මෙන්න මේ පැත්තට යනවා මේ කතාව අවසන් කරන්න ඕන නිසා. දැන් මේ වීඩියෝ ඉවර කරන්න ඕන නිසා. හරි. බලන්න මෙහෙම. සෝඩියම්, මැග්නීසියම්, ඇල්මීනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, නියොන්. මෙතනින් අරගත්තොත් මෙතනින් සිලිකන් කියන්නේ ලෝහයක්. සිලිකන් කියන්නේ ලෝහයක්. මේ පැත්තට යන්න ඉන්නේ ලෝහ. එම දාගමු. මේ පැත්තේ ඉන්නේ දැන් දන්නෝ මේ පැත්තේ ඉන්න කට්ටිය කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඒ නිසා මේ කට්ටිය ලෝහ. මේ පැත්තේ කට්ටිය අලෝහ. මේ කට්ටිය ඉලෙක්ට්‍රෝන ගන්න තමයි කැමති. අපි නියෝන පොඩ්ඩක් අයින් කරමු වැඩි. නියෝන උච්ච වායුවක් නිසා. හරි. එතකොට ලෝහ පැත්තේ මං කිව්වා එහෙම ලෝහ හදන්නේ අනිවාර්යෙන් භස්ම. ලෝහ හදන්නේ භස්ම, අලෝහ අම්ල. අලෝහ හදන්නේ අම්ල. මේ පැත්තෙන් භස්ම, මේ පැත්තෙන් අම්ල. එතකොට බලන්න. ලෝහ, අලෝහ, භස්ම, අම්ල. මෙන්න මේවා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ් තියෙනවනේ. මේවා හදන ඔක්සයිඩ් තියෙනවා. මෙන්න මේ වගේ. හරි.
ඔන්න ඔය වගේ හදනවා. හරි. ඔන්න ඔය වගේ හදන එක සංයෝග. හරි. කොහොම හරි ඔය හදන්නේ ඔක්සයිඩනේ. හරි. ඔය හදන්නේ ඔක්සයිඩ් P2O5. CO2 හරි ඔය විදියට. මෙන්න මේ විදියට ඔක්සයිඩ් හදනෝනේ. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදනවා. එතකොට ඔය හදන ඔක්සයිඩ් වල ආම්ලික භාස්මිකතාව ගත්තම මතකද මං කිව්වා මේවා අර වතුරට දැම්මම ඔක්සයිඩයක් වතුරට දැම්මම හැදෙන්නේ භස්ම කියලා. එහෙනම් මේවට තියෙන්නේ භාස්මික ලක්ෂණ. ලෝහ ඔක්සයිඩයක් වතුරට දැම්මම හැදුවේ භස්ම. මේවට තියෙන්නේ භාස්මික ලක්ෂණ. ඒ භස්ම වෙන්න බලාගෙන ඉන්නේ වතුරක් හම් වෙනකම්. මෙයාට තියෙන ආම්ලික ලක්ෂණ. මෙයාට තියෙන ආම්ලික ලක්ෂණ. ඉතින් ආවර්තිතාවගුවේ වමේ ඉඳන් දකුණට අපි කිව්වොත් මට කියන්න පුළුවන් මෙහෙම ඒ නිසා ආවර්තිතාවගුවේ හරි වමේ සිට දකුණට භාස්මික ලක්ෂණ අඩුයි. අඩු වෙලා ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා. ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. භාස්මික ලක්ෂණ අඩු වෙනවා ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා. හරි. ඒ විදිහට එහෙනම් අපි අද වීඩියෝ එක අයින් කරනවා මේක මේ තුන්වෙනි පාඩම එන් කරන්න අවසන් කරන්න කරපු වැඩක්. ඒ කියන්නේ සංයෝගතාවර සූත්‍ර හිමත් ලියලා ඉවර වෙලා තමයි මේකට බැස්සේ. ඊට පස්සේ මේවයි අදාළ ප්‍රශ්න සාකච්ඡා ඉස්සරහට වැටෙනවා. ඒවත් අපේ YouTube channel එක ඔස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට. අපේ සාකච්ඡා ඔක්කොම දාන්නේ YouTube channel එකට. මේ වගේ පාඩම් වල කොටසුත් අපි අන්තර්ගත කරන්න සූදානම් ඉන්නවා. ඉතින් හරි. එහෙනම් කට්ටිය වැඩ ටික කරගෙන යන්න. good night. මම දැන් මේ වීඩියෝ එක ඉවර කරද්දී රැ වෙලා ටිකක් රැ වෙන්න ඕන. හරි අපි එහෙනම් වැඩි ඉවර කරනවා. කාටවත් දුක් සරණයි. ජය වේවා.